කෘත්‍රිම බුද්ධිය විශේෂයෙන්ම අපි මේ දවස්වල නිතරම කතා කරන ජෙනරේටිව් AI වගේ දේවල් අපි වැඩ කරන ලෝකයේ හිතාගන්නත් බැරි වේගකින් වෙනස් කරගෙන යනවා. හැබැයි මේකේ නිකම් පොඩි වෙනසක් නෙවෙයි. මේක රැකියාව වෙළඳපොලේ සිද්ධ වෙන දැවැන්ත ප්‍රතිසංවිධානයක්. මතකද ChatGPT වගේ මෙවලම් ආපු අලුත? ඒ කාලේ තිබුණු කුතුහලය දැන් නැති වෙලා මේවා අපේ ඔෆිස් වල නැතුවම බැරි සහායකයෝ වෙලා. ඉතින් මෙතනද තමයි වැදගත්ම ප්‍රශ්නේ මතුවෙන්නේ. මේවා ඇත්තටම අපිට උදව් කරන අතක්ද නැත්නම් කවදා හරි අපිව ආදේශ කරන දෙයක්ද? ඔන්න ඕක තමයි අපි මේ කතා බහේදී හොයන්න යන ප්‍රධානම දේ. මොකද මේ තාක්ෂණික විප්ලවයේ අලුත් අවස්ථාව ගොඩක් හදනවා තමයි ඒත් ඒ එක්කම ලොකු කඩාකප්පල්කාරී තත්ත්වයන් ඇති කරනවා කියන එකත් පැහැදිලි. හරි, දැන් අපි මේකේ ලොකු චිත්‍රය දිහාට හැරෙමු. විශේෂයෙන්ම බලමු එක්සත් ජනපදයේ මේ වෙනස කොයිතරම් දැවන්ත පරිමාණයකින් සිද්ධ වෙයිද කියලා අනාවැකි පළවෙලා තියෙන්නේ කියලා. ඉතින් අපි කතාව ඉස්සරහට ගෙනියන්න කලින් ජෙනරේටිව් AI කියන්නේ සරලම මොකක්ද කියලා තේරුම් ගමු. මේවා කියන්නේ විශාල දත්ත ප්‍රමාණයක් අධ්‍යයනය කරලා ඒ රටා ඉගෙනගෙන අපිට අලුතෙන් ලියුමක්, පින්තූරයක්, එහෙමත් නැත්නම් කම්පියුටර් කෝඩ් එකක් වුණත් හදලා දෙන්න පුරුවන් AI මොඩල්ස් වලට. ඉස්සර මිනිස්සුන්ට විතරයි මේ වගේ දේවල් කරන්න පුරුවන් කියලා හිතාගෙන හිටියට දැන් හැම නෑ. මේ අංකය දිහා බලන්නකෝ. මිලියන 12ක්. මේකේ විශාලත්වය තේරුම් ගන්න. මේක ශ්‍රී ලංකාවේ මුළු ශ්‍රම බලකායටත් වඩා වැඩි ප්‍රමාණයක්. මැකින්සි ආයතනයේ වාර්තාවකට අනුව තව අවුරුදු කීපයකින් ඇමරිකාවේ විතරක් මෙච්චර මිනිස්සු ගානකට තමන්ගේ රැකියා ක්ෂේත්‍රය වෙනස් කරන්න සිද්ධ වෙන්න පුළුවන්. දැන් ඇත්තරම පුදුම හිතන කාරණේ තමයි මේ මිලියන ගානක වෙනස්වීම් වලින් 80%කටත් වඩා එන්නේ ප්‍රධාන ක්ෂේත්‍ර 4කින් විතරක් වීම. ඒ කියන්නේ ඔෆිස් වැඩ, කස්ටමර් සර්විස් වගේ ක්ෂේත්‍රවලට මේ බලපෑම ඉතාම තදින් දැනේවි. මේකෙන් අපිට පැහැදිලිවම පේනවා ආර්ථිකයේ බර මාරු වෙන විදිහ. ඒ කියන්නේ සාමාන්‍ය සේවා සහ සහායක භූමිකාවන්ගෙන් ඈත් වෙලා සෞඛ්‍ය, තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව වගේ ඉහළ කුසලතා සහ ඉහළ වැටුප් තියෙන පැතිවලට ආර්ථිකය නැඹුරු වෙනවා. හැබැයි මෙතනදී තියෙන තීරණාත්මකම කාරණය තමයි මේ වෙනසේ බලපෑම හැමෝටම එක වගේ දැනෙන්නේ නැති එක. දත්ත පෙන්වන විදිහට අඩු වැටුප් ලබන රැකියාවක් කරන කෙනෙකුට ඉහළ වැටුපක් ලබන කෙනෙකුට වඩා 14 ගුණයක වැඩි ඉඩක් තියෙනවා තමන්ගේ රැකියාව වෙනස් කරන්න සිද්ධ වෙන්න. මේක ලොකු පරතරයක්. හරි, අපි මෙච්චර වෙලා කතා කළේ ඇමරිකාව ගැන. දැන් අපි මේ කතාව ජාතික මට්ටමින් එහාට ගෝලීය මට්ටමකට අරන් යමු. ඇත්තටම මේ තාක්ෂණික දියුණුව නිසා රටවල් අතර තියෙන අසමානතාවය තවත් වැඩි වෙන්න පුළුවන්ද? The South Center ආයතනයේ ඉදිරිපත් කරන මේ අදහස හරිම වැදගත්. ඔවුන් කියන විදිහට සංවර්ධනය වෙමින් පවතින රටවල් මේ තත්ත්වයට මුහුණ දෙන්න තියෙන සූදානම අඩු නිසා ඔවුන්ට මේකේ බලපෑම ඊටාම දරුණුවට දැනෙන්න පුළුවන්. අපි සරල උදාහරණයක් ගමු. රියදුරන් නැතුව යන වාහන. හිතන්නකෝ මේ තාක්ෂණය දියුණු වුණාම ලෝකය පුරා ප්‍රවාහන ක්ෂේත්‍රයේ රැකියා කරන මිලියන ගානකට මොකද වෙන්නේ කියලා. ඒක අති විශාල තර්ජනයක්. මේ ප්‍රස්ථාරය දිහා බැලුවම කතාවත් තවත් පැහැදිලි වෙනවා. චීනය, ඉන්දියාව වගේ නැගියන ආර්ථිකයන් වල රැකියාවලින් ඊටාම ඉහළ ප්‍රතිශතයක් මේ ස්වයංක්‍රීයකරණයේ අවදානමට ලක් වෙලා තියෙනවා. ඒක සංවර්ධිත රටවල සාමාන්‍යයටත් වඩා ගොඩක් වැඩි. එතකොට ඇයි මේක සංවර්ධනය වෙමින් පවතින රටවලට විශේෂ තර්ජනයක් වෙන්නේ? මොකද එයාලා මෙච්චරකල් දියුණු වෙන්න පාවිච්චි කරපු සාම්ප්‍රදායික ක්‍රම, ඒ කියන්නේ ගොවිතැනෙන් කර්මාන්ත ශාලාවලට මිනිස්සු වෙන එකලගේ දේවල් දැන් වැඩ කරන්නේ නැතිව යනවා. අඩු කුසලතා රැකියාවත් ස්වයංක්‍රීය වෙන නිසා ඒ පාරත් වැහිලා. හරි, අපි දැන් අභියෝග ගැන හොන්දට්ටම කතා කළා. දැන් අපි බලමු මේකට තියෙන විසඳුම් මොනවද කියලා. සමාගම් වලට, ඒ වගේම මුළු සමාජයටම මේ අලුත් යථාර්ථයට හැඩගැහෙන්න පුරුවන් කොහොමද? මැකින්සි ආයතනය සමාගම් වලට ප්‍රායෝගික යෝජනා කීපයක් දෙනවා. එයාලා කියන්නේ උපාධි සහතික දිහා විතරක් බලන්න එපා, කෙනෙක්ගේ කුසලතා සහ හැකියාවන් දිහා බලන්න. ඒ වගේම ග්‍රාමීය ප්‍රදේශවල උපාධි නැති අය වගේ මෙතෙක් අවධානය යොමු නොමුණු තැන්වලින් පවා සේවකයන් බඳවා ගන්න කියලත් ඔවුන් යෝජනා කරනවා. ඉතින් මෙතනදී අපි දකින්නේ එකිනෙකට වෙනස් ප්‍රධාන ප්‍රවේශ දෙකක්. එකක් තමයි පෞද්ගලික අංශයේ මූලික වෙලා මිනිස්සුන්ව අලුත් රැකියාවට පුහුණු කරන එක. අනෙක් පැත්තෙන් The South Center වගේ ආයතන සාකච්ඡා කරන වඩාත් රැඩිකල් අදහස් තියෙනවා. ඒ කියන්නේ රජයන් මැදිහත් වෙලා රොබෝ බද්දක් වගේ දේවල් හඳුන්වා දෙන එක. හොඳයි. අපි මේ දැවැන්ත ටිකක් සංකීර්ණ මාතෘකාව අවසානයේදී නැවතත් පුද්ගලික මට්ටමකට ගෙමු. මේ වෙනස්කම් ඔක්කොම එකතු වුණාම අවසානයේදී අපිට, ඒ කියන්නේ එක එක පුද්ගලයාට කොහොමද බලපාන්නේ?
ඇත්තටම ශ්‍රම බලකායේ වෙනස්වීම් කියන්නේ අලුත් දෙයක් නෙවෙයි. ඒක ඉතිහාසය පුරාම සිද්ධ වුණු දෙයක්. කෘෂිකාර්මික විප්ලවය, කාර්මික විප්ලවය වගේ. අපි දැන් අත්දැකීමෙන් ඉන්නේ ඒ දිග කතාවේ අලුත්ම පරිච්ඡේදය විතරයි. ඉතින් අපි මේ විග්‍රහය අවසන් කරන්නේ මේ ප්‍රශ්නයත් එක්කයි. හිතන්න හැමදාම කරන්නේ ඒකාකාරී වැඩ ටික මැෂින් එකකට බාර දුන්නම අපිට විතරක්ම කරන්න පුළුවන් දේවල් වල වටිනාකම මොකක් වේවිද? ඒ කියන්නේ නිර්මාණශීලීත්වයට, විවේචනාත්මක චින්තනයට සහ අනුකම්පාව වගේ මානව ගුණාංග වලට ලැබෙන්න තැන මොකක්ද? ඒ ගැන හිතන එක අපිටම බාරයි.